හරි අපි අයිබෝන් කෙලිමු නේද? අයිබෝන්. හරි. අපි මේ ඊයේ සති ඉවර කරා තුන්වෙනි පාඩමනේ. අපිට තව පාඩම් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. හරි. ඒතර අද අපි පටන් ගන්නවා 4 එකකේ තරංගායතනයේදී. ඒ ඉස්සෙල්ලාම අපි තරංගයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගමු. හරි හරි. ආගමු පුතේ. හරි බලමු. හරි. දැන් මෙහෙමයි. තරංගයක් කියද්දී ඒකේ තියෙනවා මේ ලක්ෂණ කිහිපයක්. බලමු. මොකක්ද ඒ කියලා. හරි. එතකොට මේ තරංගයක් කියන එක මගින් ශක්තිය ගෙනෙන. තරංගය මගින් මොනවද ගෙනියන්නේ පුතේ? ශක්තිය. දැන් අපි දන්නවා පදාර්ථ ගෙනියන්න පුළුවන් විදි තියෙනවා. අපිට පුළුවන් දැන් පදාර්ථයක් එක්කම හරි වතුර පාගන්න. එහෙම නැත්තම් කලයක්. වෙනද ඇපල් ගෙඩියක් හරි ගමන්නේ අපිට උස්සන් අරගෙන යන්න පුළුවන්. පදාර්ථ ගෙනියන්න පුළුවන්. ශක්තිය ගෙනියන්න විදියක් කියන්නේ අතට ශක්තිය අරගෙන යන්න පුළුවන් වගේ එකක් එහෙම දෙයක් පුරු නෑනේ. ඒ ශක්තිය යන හොඳම ක්‍රමයක් තමයි තරංගයක් විදියට යන්නේ. කියන්නේ තරංගයක් කියන්නේ ඇත්තටම ශක්තියක් ගෙන යන එක්තරා ආකාරයක්. තරංග වලින් තමයි ශක්තිය ගෙනියන්නේ. එතකොට තරංගයක් යද්දී මාධ්‍යයක් ඔස්සේ යන්නත් පුළුවන්. මාධ්‍යයක් ඇතිව යන්නත් පුළුවන් නැතිව යන්නත් පුළුවන්. එකක් මං කිව්වා තරංගයෙන් ශක්තිය ගෙනියනවා. හරි හරි. අනිත් එක මාධ්‍යයක් ඉබ්බිලා උනත් යන්න පුළුවන් නැතුව යන්නත් පුළුවන් තමයි. මාධ්‍යයක් කෙනෙක් වට තේරෙන්නේ නැත්නම් ඝන ද්‍රව වායු කියන්නේ මාධ්‍ය තමයි. පදාර්ථ අවස්ථාව සමහර තරංග තියෙනවා. දැන් ජල තරංග යන මාධ්‍ය මොකද්ද? ජල තරංග ගමන් කරන මාධ්‍ය මොකද්ද? ජලය. ජෝ. ජෝ තරංග. ඒක උදා. භූකම්පන තරංග යන මාධ්‍ය මොකද්ද? පොළව. හරිනේ? පැහැදිලිද? දැන් ආලෝක තරංග. මට ඔයාලව පේනවා, ඔයාලට මාව පේනවා. මොකද මොන මාධ්‍ය හරහාද මේ වෙලාවේ ආලෝකය යන්නේ? ඈ? වයි මායි අතර තියෙන මාධ්‍ය මොකද්ද? උත්තර කියන්නේ ඔන්ලයින් ළමයි හිතන මොට්ට ළමයි ටිකකට උගන්වන්න කියලා බෞද්ධ. ඈ? මාධ්‍ය මායි ඔය අතර තියෙන මොකක් හරි හිස් අවකාශයේ මොනවද පිළිලා තියෙන්නේ? ආතය. හරි? හරි. මාධ්‍යයක් ඇතිව හෝ නැතුව යන්න පුළුවන්. හරි? නැතුව යන අවස්ථාවත් මම කියන්නම්. අනිත් එක තමයි තරංගයක් යන්නේ යම් රිද්මයකට යන්නේ. කියන තරංගයකට රිද්මයක්. දැන් ගන්නකො ජල තරංගයක්. එතකොට මේ තියෙන්නේ නිසල ජල පෘෂ්ඨයක්. ඔගේ තරංගයක් ඇති වෙනවා කියමු ජල තරංගයක්. එතකොට ඔන්න ඔහොම එකක් නේද අපි අඳලා පෙන්නන්නේ. හරිනේ. එතකොට ජලයේ දැන් ඔය ජල තරංගයේ ශක්තිය යනවද නැද්ද? යනවා. දැන් මුහුදු රැල්ලක් එද්දි මුහුදු රැල්ලක් කියන්නේ එක්තරා ජල තරංගයක්. මුහුදු රැල්ලක් ඇවිල්ලා පාදයේ වදින ශක්තියක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා මදිනා සුනාමියක් එද්දි හිටන් ඉන්නකො. එතකොට හොඳට දැනෙනවා. ශක්තිය අරන් යනවා. දැන් මම මේ කතා කරන සද්දෙත් එහෙම එකක් නේ. මම කතා කරන ශබ්දය කියන්නේ තරංගයක් විදිහට වාගාවට මේක අරගෙන එන්නේ. එතකොට ඒකෙන් ශක්තිය අරගෙන ඉන්න බැයි පුළුවන්. දැන් මම කතා කරද්දී ඔයාලගේ මොන හරි මගෙන් ඒ ශක්තිය දැනෙන්නේ නැද්ද ඔයාලට? එහෙමයි මගේ වොයිස් එක මේ එහෙම ලේසි පාසු වොයිස් එකක් නෙමෙයි දරුවනේ. හරිද? මේවා මේ ප්‍රැක්ටිස් කරලා හදාන තියෙන වොයිස් එක. ඒක හරි විරලයි ඔයාලගේ වගේ නෙමෙයි. මගේ වොයිස් එකට පුළුවන් මෙතන ඉන්න සියලුම ළමයිගේ කර්ණ පටහ පටලයන් එකවර කම්පණය වෙනවා. ඒක ඕන එකෙත් පුළුවන්. මං කතා කරද්දී හැමෝගෙම කන් දෙදරන්නේ නැද්ද? කන් දෙදරනවා කියන්නේ මිව්ව හෙල්ලෙනවා නෙමෙයි. කර්ණ පටහ පටලයේ දෙදරන්නේ නැද්ද? දන්නේ
ඉතින් මම කියද්දි ඔය කර්ණපටා පටලේ හෙල්ලෙන නිසා තමයි මගේ කටහඬ ඇහෙන්නේ. පැහැදිලිද? පැහැදිලි නෑ කියලා කියනවනම් ඔන්න අවුලක්. එහෙම වෙන්න බෑ. ඒක තමයි ඔය ඉතින් මං කතා කරද්දී හැමෝගෙම මම මෙයාට වෙනම කියනවා මෙයාට අවස්ථාවක් තියෙනවා තමයි. හරිද? නමුත් මම මේ කියද්දී හැමෝගෙම කර්ණ පටහා පටලව කන් බෙර හෙල්ලෙන. හරි? ඉතින් හරි. එතකොට මේ මෙතන කතා කරන එක තරංගයක් විදිහට ඇවිල්ලා ඔයගේ කන් අස්සට රිංගල ඒ ශක්තියෙන් ඔයාලගේ කන් වලට ගහනවා. කන් වලට කිව්වේ කන් අඩි වලට. එතකොට මේ ජල තරංගෙම යන්කෝ මේ ජල තරංගයේ ශක්තිය ගෙනියන. එතකොට ජල තරංගේ නම් යන්න මාධ්‍යයක් අනිවාර්යෙන් ඕනේ. අභ්‍යවකාශී ජල තරංගයක් යන්න වෙන්නේ නෑනේ. එහෙම නැතුව යන තරංගයක් මම කියන්නම් හිරු එළිය. රයිට් දැන් සූර්ය ආලෝකය පෘථිවියට එන්නේ කොහේ ඉඳලාද? මෙන්න තියෙනවා ඉර. මේ නිරමාම්. මේ ඉන්නේ පෘථිවි නැන්ද. ඒක පෘථිවිය වටා තියෙන වායු ගෝලයක්. දන්නවනේ එහෙම. පෘථිවිය සාමාන්‍යයෙන් පළල කිලෝමීටර් 12500ක් කිලෝමීටර්. වායු ගෝලය කිලෝමීටර් 500ක් විතර හිටියි. පෘථිවියේ ඉඳලා ඉරට දුර කොච්චරද? අරගෙන ඉන්න ගෙදර ගිහලා ඈ. පෘථිවියේ ඉඳන් ඉරට දුර කිලෝමීටර් 16ක් විතර තියෙනවා. කෝටි. කිලෝමීටර් කෝටි 16ක්. හරිද? එතකොට දැන් මේ ටික නම් මේ වායු ගෝලය හරහා නම් එද්දී එන්නේ වායු මාධ්‍ය ඔස්සේ. හැබැයි මෙතනින් ඉඳලා මෙතනට දක්වා මෙතන සිට මෙතනට තියෙන අභ්‍යවකාශය. ඒතකොට එතන මුකුත් මාධ්‍යයක් නැහැ. එතන මුකුත් මාධ්‍යයක් නැහැ. හරිද? එතකොට අවකාශය ඔස්සේ එන්නේ. එතකොට මාධ්‍යයක් රහිත වෙන්නේ. පැහැදිලිද? මාධ්‍යයක් රහිත වෙන්නේ. එතකොට මාධ්‍යයක් රහිත වෙද්දී ආලෝකය එතකොට මාධ්‍යයක් නැතිව ගමන් කරන තරංගයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. හැබැයි මෙතනින් පස්සේ මාධ්‍යයක් ඇතුළට එනවා. හරි? රයිට්. එහෙනම් ඔන්න ශක්තිය ගෙනියනවා මාධ්‍යයක් ඇතුව හෝ නැතුව යනවා. ඒක ජල තරංගයක් නේ අපි ඇඳලා පෙන්වන්නේ. ජල තරංගයේ කොහොමද රිද්ම් එකකට නේද යන්නේ ලස්සන. ඒ උඩ තව තරංගයක් වැදුනොත් රිද්ම් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් රිද්ම් එකක් තියෙනවා. නේ? ජල තරංග මෙහෙම එයිද නිකන්? මෙහෙම තියෙන පෘෂ්ඨයේ ජල තරංග මෙහෙම. කොහෙවත් වදින්නේ නැත්තම් එහෙම ඉන්නේ නැහැ ජල. එහෙම නෝද? රිද්ම් එක යන්නේ නැතුව? එහෙම නෑ. ඔයාලා නටනවා වගේ එහෙම එන්නේ. නැට්ටුවෙක් නටනවා වගේ යම් තාලයක් තියෙනවා. ඒක ඕනනම් තව ටික වෙනස් කරන්න. හරිද? මොකක් හරි හේතුවක් තියෙනවා. කොහොමද තාලයකට තමයි. එහෙනම් තරංගයක් ඇද්දි මෙන්න මේක පොඩ්ඩක් ඔළුවේ දාන්න මේ පොයින්ට්ස් ටික ශක්තිය ගෙනෙනවා මාධ්‍යයක් ඇතුව හෝ නැතුව යන්නත් පුළුවන් රිද්ම් එකකට තමයි යන්නේ. තව පොඩි කාරණාවක් කියන්න. මේ තරංග මගින් ශක්තිය ගෙනියන. තරංග මගින් මොනවද ගෙනියන්නේ? ශක්තිය. තව එකක් කියන්න. ශක්තිය මගින් තරංග ගෙනියන. ඒ මොකක්ද මේ කියපු හරු? තරංග මගින් ශක්තිය ගෙනියනවා ශක්තිය මගින් තරංග ගෙනියනවා. ওই දෙකම එකට වෙන්නේ. ශක්තිය යද්දි ඒක නිසා තමයි තරංගය යන්නේ. තරංගය යන හින්දා තමයි ශක්තිය යන්නේ. අපිට පැහැදිලිව කියන්න ඔය ටිකෙන් කවුද මොකව දරන්නේ? ඒක හරියට අර වාහනයක් චලිත වෙනවා වගේ කියලා. හිතන්නකෝ. අපි හිතමු වාහනේ එන්ජින් එකයි අනිත් ඔක්කොම බොඩි එක කියලා හිතමු. චැසි ඒව තේරුන්නේ නැහැ. අර අනිත් එක බොඩි එක. අපි දන්නේ නැහැ. අර වාහනේ අර චැසි ඔක්කොම ඒක බොඩි එක ඈ. රයිට්. ඔක්කොම ඉතුරු කැලි ඔක්කොම බොඩි එක ඈ. එතකොට අනිත් එක එන්ජින් එක. එහෙනම් හිතන්නේ ඈ. හරිද? රයිට්. හරි හා. හරි. ආගන්න. දැන් නරක දෙයක් කිව්වේ නෙමෙයි. හදන්න. රයිට් හා. හරි? හා. අල්බලෙන්න බා. ඔව්. හරි. මෙයාගෙන. හිලුවට ගිහින්. මේ හරිද? මේ බලමු. දැන් වාහනයක එන්ජින් එකක් තනියම යන්න පුළුවන්ද පාරේ? බෑ. ඒතර එන්ජින් එකක් තනියම යන්නේ නැහැ. බොඩි එක විතරක් තනියම යනවා. එහෙම යන්න පුළුවන්. බෑ. ඒතර ඒ දෙන්න එකට සෙට් වුණාම තමයි යන්න පුළුවන්. ඒතර එන්ජින් එක යන හින්දා බොඩි එක යනවා. බොඩි එක යන හින්දා එන්ජින් එක. අය වගේ තමයි. තරංග යන හින්දා ශක්තිය යනවා. ශක්තිය යන හින්දා මොනවද වෙන්නේ? තරංගය. රයිට්. හරි. ඔය ටික තමයි මට මූලිකව පහදලා දෙන්න ඕන මේ වැඩි අදහස කාවනේ දෙන්නේ. දැන් ඉන්න යම් ඉතුරු කතා. හරි. ඔන්න තියෙනවා තරංගයක් යනු කියලා.
ලියන්න වෙන්නේ මෙහෙම. තරංගයක් යනු කියන එක ලියන්න මෙහෙම. මාධ්‍යයක් දිගේ හෝ මාධ්‍යයක් දිගේ හෝ මාධ්‍යයක් දිගේ හෝ මාධ්‍යයක් දිගේ හෝ අවකාශය දිගේ මාධ්‍යයක් දිගේ හෝ අවකාශය දිගේ අවකාශය දිගේ ගමන් කරන මාධ්‍යයක් හෝ අවකාශය දිගේ ගමන් කරන රිද්මයානුකූල චලිතයක් ගමන් කරන රිද්මයානුකූල චලිතයක් තරංගයක් නම් වේ. තරංගයක් නම් වේ. හරිනේ. ඊට පස්සේ තියෙනවා පොඩි අර බුලට්ස් දෙකක් නේ. ඒකේ පළවෙනි බුලට් එක ඉස්සරහින් ලියමු. තරංග මගින් ශක්තිය ගෙන යයි. තරංග මගින් ශක්තිය ගෙන යයි. තරංග මගින් ශක්තිය ගෙන යයි. ඊළඟ බුලට් එක ඉස්සරහින් ලියමු. ඊළඟ බුලට් එකට තරංග ඇතිවන්නේ කම්පන නිසාවෙනි. දැන් ඒ මොකක්ද කිව්ව අර අන්තිම කැලල කතා කරේ නේ අපි. කම්පන හින්දා තරංග ඇති වෙනවා කිව්වා. අපි උදාහරණයක් දෙන්න බලමු. මේ දැන් গিitar එකක গিitar ශබ්දය ඇති වෙන්නේ මොකක් කම්පණය වීමෙන්ද? අපි දන්නවා গিitar එකේ පටලය කම්පණය වෙනවා. ඒත් නෙමෙයි ළම. গিitar එකේ මොකද්ද කම්පණය වෙන්නේ? ඔන්න গিitar එක අමාරු. බෙරයක්. තබ්ලාව. තබ්ලාව දන්නව නේද? බෙරය. බෙරයක ඇතිවන හඬට අපි කියනවා බෙර හඬ කියලා. බෙර හඬ ඇති වෙන්නේ මොකක් කම්පණයෙන්? බෙරේ මොකද්ද කම්පණය වෙන්නේ? පටලය. බෙර පටලය කම්පන. ඒතර බෙරේ පටලය කම්පණය වෙන්නේ නැතුව බෙරෙන් සද්ද එනවා එහෙම වෙන්න පුළුවන්ද? දැන් හිතන්නකෝ ඔයාලා කොහෙන් හරි යාළුවෙක්ගෙන් බෙරයක් ඉල්ලගෙන එනවා ඩොල් කියක්. හරි කොහෙන් හරි ගෙදර කියාවේ. ඔය කාමරේ. රෑ 8ට විතර එකපාරටම බෙරෙන් සද්ද එනවා. ලයිට්ස් ඔන් කරලා බලද්දී කවුරුත් බෙරේ ගහන්නේ නැහැ. හැබැයි බෙරෙන් සද්ද. ඒවට කියන්නේ හොල්මන් කියලා. එහෙම වෙන්න බෑ. එහෙම නේද? කම්පනයක් විය යුතුමයි. গিitar එකක් තියෙනවා. අතේ මෙහෙම උස්සගෙන අල්ලන් ඉඳි සද්ද එනවා. গিitar එකේ නම් මොනවද කම්පණය වෙන්න ඕන? තත්. තත් නෙමෙයි තත්. තත් කියන්නේ තන්තු නැත්නම් කම්බි. හරිනේ? පැහැදිලිද? අනිවාර්යෙන් කම්පනයක් තිබිය යුතුමයි. හරි. බටනයක මොකද්ද කම්පණය වෙන්නේ? සද්ද ඇහෙන්න. වායු කඳ. ඒ කියන්නේ මේ ලෝකයේ ඇතිවන ඕනෑම තරංගයක් නිකුත් වෙන්න නම් අනිවාර්යෙන්ම කම්පනයක් සිද්ධ විය යුතුමයි. දැන් මේ බලන්න මගේ සද්ද ඔයාට ඇහෙනවද? ඔව්. එතකොට මගේ සද්ද ඇහෙන්නේ ඒ කියන්නේ මගේ සද්ද කියන්නේ තරංගයක් නේ. එතකොට එහෙනම් මගේ සද්ද පිට වෙන්නත් මොකක් හරි කම්පණය වෙන්න ඕන. මිනිස් කටහඬ ඇතිවන්නේ මොකක් කම්පණයෙන්ද? මිනිසාගේ තියෙන ස්වරාලේ ස්වර තන්ත්‍ර කියලා જાති. අන්න ඒව කම්පණය වෙයි.
පැහැදිලි? හා. දැන් ඕනම තැනක කම්පනයක් තියෙනවා. හරි? දැන් කම්පනයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. හා ලියන්නකෝ කම්පනයක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න කම්පනයක් කියන තැන අචල ලක්ෂයක් දෙපසට අචල ලක්ෂයක් දෙපසට මේ ලක්ෂයක් කියන්නේ ඉලක්කමක් නෙමෙයි හරිද? දැන් පොයින්ට් එක. අචල ලක්ෂයක් දෙපසට සිදුවන ශීඝ්‍ර චලිතයක්. සිදුවන ශීඝ්‍ර චලිතයක්. අචල ලක්ෂයක් දෙපසට සිදුවන ශීඝ්‍ර චලිතයක්. ශීඝ්‍ර කියන්නේ වේගවත් නේ. ශීඝ්‍ර නෙමෙයි ශීඝ්‍ර චලිතයක් මොකද්ද? කම්පනයක් නම් වේ. අචල ලක්ෂයක් දෙපසට සිදුවන ශීඝ්‍ර චලිතයක් කම්පනයක් නම් වේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කියත් පටියක කම්පනය ගමුකෝ. මේ තියෙන්නේ කියත් පටිය. කියත් පටියක් වෙනුවට ඔයාලා ගන්නවා මේ අර ඩෙස් එකට අඩි රූල් හිර කරලා ඔයාලා ඒක දෙදරවනවා නේද? දර් ගාලයන් ආයෙ ටිකින් දර් ගානවා ටිකින් ටොක් ගාලත් වෙනවා එහෙම. ඔයාලා කරන්නේ ඇදලා අතාරින්න. එතකොට මොකද වෙන්නේ? මේ තමයි අචල පිහිටුම අචල ලක්ෂය. අචල පිහිටුමක් කියන වඩාත් හොඳ තමන්නේ අචල ලක්ෂය. ඊට පස්සේ ඕක මෙහෙට්ට වෙනිනවා. ආයෙ මෙහෙට්ට වෙනිනවා. ඕක නේද වෙන්නේ දෙපැත්තට. මේක මධ්‍යස්ථ පිහිටුමක් වටා දෙපැත්තට කරේ. කරකිනවා නෙමෙයි දෙපැත්තට වෙන්නේ. හරිනේ? ඒක තමයි කම්පනය. දැන් මම බෝඩ් එකට ගැහුවොත් බෝඩ් එකේ දෙපැත්තට කම්පනය. ඒකෙන් තමයි ශබ්දෙ නිකුත්. හරිනේ? මම කම්පනය. සිම්පල් ඈ. කම්පනයක් කියන්නේ මොකක්ද කියලා නම් ලොකුවට අහන්නේ නැහැ විභාගයට. අර පොඩි අදහසක් එක්ක යන්න බෑ. උදාහරණ. ඒ කියන්නේ උදාහරණ කියලා මම මෙතන ලියන්නේ මේ කම්පන වලට උදාහරණම නෙමෙයි. කම්පන නිසානේ තරංග ඇති වෙනවා කිව්වේ. එතකොට ලියන්නේ මෙන්න මේක කම්පණයෙන් මෙන්න මේ තරංගය ඇති වෙනවා. මෙන්න මේක කම්පණයෙන් මේ තරංගය ඇති වෙනවා. කොහොම ලියන්නේ? ආ. එක උදාහරණයක් ලියමු පළවෙනි රූලේ. බෙරයක පටලය කම්පණයෙන් බෙරයක මේ කම්පන වලට උදාහරණ බෙරයක පටලය කම්පණයෙන් බෙර හඬ ඇතිවීම. බෙරයක පටලය කම්පණයෙන් බෙර හඬ ඇතිවීම. බෙර හඬ ඇතිවීම. තව උදාහරණයක් ලියමු ඊළඟ රූලේ. ගිටාරයක තත් නැත්නම් තන්තු එහෙම නැත්නම් තන්තු කම්පනයෙන් ගිටාර් හඬ ඇතිවීම. ගිටාර් හඬ ඇතිවීම. ගිටාර් හඬ ඇතිවීම. හරිනේ? හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා පොඩි ගැජට් එකක් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. මම නම් මෙයාට ආදරෙට කියන්නේ කැකිඩෝ කියලා. මොකද? කැකිඩෝ. හරිද? මොකද කැකිඩෝ කියලා කියන්නේ? කැතෝඩ කිරණ දෝලනය. ඕක පොඩි ගැජට් එකක්. හරිද? ඕකේ තියෙනවා මයික් එක. ඔය මයික් එකට අපි කතා කරද්දී එතකොට ධ්වනි තරංගනේ යන්නේ පුතා. ඒ තරංගයේ මයික් එකකින් අල්ලගෙන ගිහිල්ලා ඒකට අනුරූපව ඒ දැන් ශබ්දයක් නේ ශබ්ද තරංගයක් නේ. ඒතකොට ඒ තරංගය අර ලස්සනට හැඩයත් එක්ක නිරූපණය කරනවා ඕකේ තියෙන ඩිස්ප්ලේ. හරි? අය කියන්නම් මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේක ඉලෙක්ට්‍රොනික උපාංගයක්. අපි මයික් එකෙන් කතා කරපුවාම මේ මයික් එකට ලැබෙනවනේ අපේ ශබ්දයට අදාළ තරංගය. ඒ තරංගයේ හැඩය අර ඩිස්ප්ලේ එකේ පෙනෙනවා. දැන් ඇත්තටම ඉතින් දැන් අලුතෙන් අර දුරකථන තාක්ෂණය හොඳටම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා වෙන්නේ ඇත්තටම ඔච්චර ලොකු ගැජට්ස් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ෆෝන් වලත් තියෙනවනේ එහෙම ඒවා තියෙනවා. දැන් ඔය වගේ ඇප්ස් තියෙනවා. ෆෝන් එක කරන ඇප් එකට කතා කරද්දී අපේ කටහඬ අනුරූප තරංගයක දැන් තියෙනවා මේ දැන් තාක්ෂණය දියුණුනේ අපි කතා කරද්දී ටයිප් වෙනවා. නේ? මම තියෙන දෙච්චට තියෙන කේ ඕවා මහ ලොකු දේවල් නෙමෙයි.
නමුත් ඔකට නිවැරදිව අපි පාවිච්චි කරන විශේෂ උපාංගයක් තියෙනවා කැකිලි. කැතෝඩික කිරණ දෝලනය. ලියන්න මෙන්න මෙහෙම. කැතෝඩික කිරණ දෝලනයේ විශේෂ කියන්නේ. කිසියම් තරංගයකට අදාළව අනුරූප තරංග හැඩය ප්‍රස්ථාරික තරංග හැඩය ප්‍රස්ථාරිකව නිරූපණය කරන ඉලෙක්ට්‍රොනික උපකරණයයි. නිරූපණය කරන ඉලෙක්ට්‍රොනික උපකරණයයි. හරි. දැන් අපි ඊළඟට යනවා මේ පාඩමේ විභාගයට පන්න අහනම කොටසක් වෙන මේ තරංග වර්ගීකරණය සම්බන්ධව කතා කරමු. හරි? තරංග වර්ගීකරණය. මේ බලන්න. තරංග වර්ග කරන්න යන්න. තරංග වර්ගීකරණය. එතකොට තරංග වර්ගීකරණයේදී අපි කෙලින්ම මෙන්න මේකයි කියලා වර්ග කරන්නේ නැහැ. වර්ග කරන්න ක්‍රම අපි දෙකක් කතා කරනවා. හරිද? එකක් තමයි ඔයාලගේ මාතෘකාව දාලා ඇති. මොකද්ද? මාධ්‍යයේ අංශු කම්පනය වන දිශාවන් තව ක්‍රමයක් තියෙනවා තරංග වර්ග කරන්න. මේක ක්‍රමයක් මේක තරංග වර්ගයක් නෙමෙයි තරංග වර්ග කරන ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා ගමන් කිරීමට මේ තරංගයේ ගමන් කිරීමට මාධ්‍යයක් අත්‍යවශ්‍ය වන නැත්නම් නොවන බව අන්න තරංග වර්ග කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ තරංග වර්ග දෙක නෙමෙයි මේ කිව්වේ. තරංග වර්ග කරන්න පුළුවන් එක විදියක් තමයි මාධ්‍ය අංශු කම්පණය වෙන දිශාව. අනිත් ක්‍රමය මොකද්ද? ගමන් කරන මාධ්‍යයක් ඕනද නැද්ද කියන එක අනුව. මේ බලන්න. මාධ්‍ය අංශු කම්පණය වෙන දිශාව අනුව අපි තරංග වර්ග දෙකක් අඳුර ගන්න. එකක් තමයි තීර්යක් තරංග. අනිත් එකට අපි කියනවා අන්වායාම තරංග කියලා. ගමන් කිරීමට මාධ්‍යයක් අත්‍යවශ්‍ය වන නොවන බව අනුව අපි තරංග වර්ග දෙකකට වෙන් කරනවා. එකක් අපි කියනවා යාන්ත්‍රික තරංග කියලා. අනිත් එකට අපි කියනවා වීචූ තරංග හෙවත් විද්‍යුත් චුම්බක තරංග කියලා. අපි ඉදිරියේදී මේ ගැන සටහන් ලියද්දී ඔක කෙටියෙන් වීචූ තරංග කියලා ලියමු. එහෙම විභාගයට එහෙම ලියන්න එහෙම අවසරයක් නැහැ. එහෙම ලියන්න පුළුවන් ලකුණු දෙන්නේ නැහැ. හරි? විද්‍යුත් චුම්බක තරංග. right? දැන් අපිට තේරුම් ගන්න ඕන මොකද්ද මේ තීර්යත් තරංග මොකද්ද මේ අන්වායම තරංග. ඒ වගේම අපිට තේරුම් ගන්න ඕන මොනවද මේ යාන්ත්‍රික තරංග මොනවද මේ වීචූ තරංග කියලා. හරි? දැන් මේම කරමුකෝ. ඔයාලට හදිස්සියනේ. ඒක නිසා උතන 1 2 ඉස්සරලා ලියාගෙන ඉන්නකො තරංගාකාර දෙකකට වර්ග කළ හැක කියලා තියෙනවා. එතකොට 1 ලියන්න මේක මාධ්‍යයේ අංශු කම්පණය වෙන දිශාව. 2 ලියන්නකො ඊට පස්සේ ගමන් කිරීමට මාධ්‍යයක් අත්‍යවශ්‍ය වෙන නොවන බව අනුව කියලා. මොකද තේරුම් ගන්න කලින් ලියා ගන්න. තේරුම් ගන්න එක නම් පස්සේ හරි පුළුවන් පාර යන්න යන ගමන්. ලියා ගන්න එක තමයි යම.
මොකද ඕවා මකන්න පුළුවන්. වාස් වෙලා යන්න පුළුවන් ලියපු බෝඩ් එක කඩාම වැටෙන්න පුළුවන්. ගුරුවරයා ඊරිසියාට මේක ඉස්සරහින් හිත ගන්න පුළුවන්. ලියාගන්න. හරි. හරි. ඕකේ අංක 1 අපි බලමු නේ. මාධ්‍යයේ අංශු කම්පණය වෙන දිශාව අනුව තරංග වර්ග කිරීම කියලා තියෙනවා නේද මාතෘකාව? හරි. මේක තාම ලියනවද? අංක 1 මාතෘකාව තියෙනවා මාධ්‍ය අංශු කම්පණය වෙන දිශාව අනුව තරංග වර්ග කිරීම කියලා තියෙනවා. එතන වර්ග දෙක ලියමු 2 2 කියලා. මොකද 1 තීර්යයක් තරංග අනිත් එක අන්වායම තරංග. පොඩු එහා පැත්තට ගිහලා එහා පැත්තට ලියනවා. එහා පැත්තේ තැන හොයාගෙන ලියන්න. හරි. මම ඔතනම කියලා දෙන්න අපි ඊට පස්සේ වගුගතව කතා කරන්න යන්නේ. මම මේ දෙක ඔහොමම කියලා දෙන්නම්කෝ පුතා. නිකන් කෙටියෙන් ඈ. ඒ කියන්නේ දැන් මේ දෙක මොකද්ද මේ දෙක මොකද්ද කියලා කෙටියෙන් කියලා දෙන්නම් මෙතන. ඊට පස්සේ නැවත ඕක හම්බුනම ආයෙ චුට්ටක් මතක්. තීර්යයක් තරංග කියන්නේ මෙහෙම එකක්. දැන් මාධ්‍යයේ අංශු කම්පණය වෙන දිශාව අනුව කිව්වනේ. අපි හිතමුකෝ තරංගය යන්නේ මේ පැත්තට කියලා. මේකෙත් මම මෙහෙම අඳින්නේ. ඔය කළු පාටින් පෙන්වන්නේ තරංගයේ දිශාව ඈ. කළු පාටින් පෙන්වන්නේ තරංගයේ දිශාව. හරි? කළු පාටින් පෙන්වලා තියෙන්නේ මොකද්ද? තරංගයේ දිශාව. එහෙන් තරංගයේ ගමන් කරන දිශාව. එතකොට තීර්යයක් තරංගයක් නම් තරංගයේ එහෙට යද්දී අංශු කම්පණය වෙන්නේ උඩට පහළ. කොහොම තමයි කම්පණය. ඒ කියන්නේ තරංගය යන්නේ මේ පැත්තට නම් ඊට ලම්බකව තමයි අංශු කම්පණය වෙන්නේ. මම උදාහරණයක් කියන්නම් මෙන්න මෙහෙම එක. ජල තරංගයක් බලන්නකෝ. අපිට හුරු පුරුදු මේක. ඒක අපි අඳින්න ඕන ඔහොම නේද? හරිනේ. දැන් අපි මුහුදු රැළ හිතන්නකෝ. ඒක ජල තරංගයක් නේ. මුහුදු රැළ මෙහෙට එද්දී මුහුදු රැළ මෙහිම අපේ දිහාවට එද්දී ජලය කොහෙ ගිහිල්ලා දෙන්නේ? එහෙම නේද? තරංගයේ මෙහෙට එද්දී ජලය යන්නේ උඩ. දැන් මෙහෙම ඔහොම එනවද නේ? හරිනේ මේ තරංගයේ මෙහෙට එද්දී ජලය කම්පණය වෙන්නේ උඩට පහළට. හරිනේ? පැහැදිලි? එහෙනම් තීර්යයක් තරංගයක් නම් තරංගයේ දිශාවට මොන බකවද? ලම්බකව තමයි මාධ්‍යයේ අංශු කම්පණය වෙන්නේ. හරිද? මාධ්‍යයේ අංශු කම්පණය වෙන දිශාව. එතකොට අන්වායම තරංග අනුවම යන තරංග හෙව අන්වායම තරංග. කොහොමද මේ වචනේ හැදලා තියෙන්නේ? අනුවම යන තරංග සැලලිහිණි සංදේශය. අනුවම යන තරංග අන්වායම තරංග. හරි මෙන්න බලන්න. දැන් මේ පෙන්වීම මොකද්ද? මේ පෙන්වන්නේ තරංගයේ දිශාව. මම කියන්නේ තරංගයේ දිශාව. මොකද කට්ටිය පොත් දිහා බලන කරන්නේ? මං හිත පණුව අහුවෙන්නේ නැහැ නේ. මෙතන ලියන්න තරංගයේ දිශාව. හොඳයි නිකන්. මොකුත් නැහැ ලියන්නකෝ. මෙහෙමයි. මේ බරපතලව කියලා දෙන දැනක් නම් චුට්ටක් ඉතින් අහගන්න. ඊට පස්සේ මකන්න හැදුවොත් පොඩ්ඩක් කෑ ගහන්න විලාප වෙන්න. අයියෝ මකන්න එපා. මෙහෙම කියන්නේ මම පොඩ්ඩක්. හරි දැන් මේ අන්වායම තරංග. තරංගයේ යන දිශාවට සමාන්තරව ඒ අනුවම තමයි මාධ්‍යයේ අංශු කම්පණය වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඔන්න ඔහොමමයි කම්පණය. දෙපැත්ත. ඊතලකට නේ. පැහැදිලි? එතකොට ඒක කොහොමද අඳින්නේ? ඒක අඳින්න වෙන්නේ මෙහෙම. මෙන්න මෙහෙම නිකන් මාධ්‍ය අංශු ඈඩ් කරලත් ඔන්න ඔහොම අපි අඳිනවා. ඊට පස්සේ අපි ලං කරලත් අඳිනවා. ආයෙ ඈඩ් කරලා අඳිනවා. ආයෙ ලං කරලා. තමනේ ඔය ඈත් වෙලා යන තැන් වලට අපි දෙනවා නමක් මේ වගේ ඈත් වෙන තැන් වලට අපි කියනවා විරලන කියලා.
මේ වගේ අර තද වෙච්ච තැන්, තද වෙච්ච කියන්නේ තරහ ගිය තැන් නෙමෙයි. ලං වෙච්ච තැන් වලට අපි කියනවා සම්පීඩන කියලා. කොහොම තමයි ධ්වනි තරංගයන්. ශබ්ද තරංගයන්. ශබ්ද තරංගයන්නේ මම මෙහෙම මෙතන ඉඳන් ඔහෙට කතා කරනවා නම් දැන් තරංගෙන්නේ ඔහෙටනේ. එතකොට වාතයේ අංශ කම්පණය වෙන්නේ මෙහෙම. කොහමද? මෙහෙම. කොහොම තමයි එන්නේ. මම මෙතන ඉඳන් කතා කරනවා උතන ශබ්ද එන්නේ කොහමද? ඔව්. නයි. මෙහෙම එන්නේ. එතකොට ධ්වනි තරංග දැන් මතක තියාගන්න මේ හිළුවෙන් හරි මතක තියාගන්න මේ මොකද්ද කියන්නේ? අන්නායම තරංග. මං කතා කරද්දි මෙතන ඉඳන් උතනට ශබ්ද එන්නේ. එතකොට කොහොමද එන්නේ? කොහොම? පැහැදිලි? හැබැයි මතක තියාගන්න තරංගේ යද්දී හරිද? මාධ්‍යයේ අංශු එහෙට තරම් යන්නේ නැහැ. දැන් ජල තරංග යනවා කියලා හිතනවනේ ඔයා හිතනවා දැන් ජල තරංග. දැන් ඔයාලා රැල්ල පා ගන්න යනවා කියමුකෝ හලාවත. හරිද? හලාවත නෙමෙයි යාපනයේ උඩ මොනවද තියෙන්නේ? යාපනයේ උඩ තියෙන මොකක්ද? ඉන්දියාවනේ. එතකොට ඔයා යාපනයට ගිහිල්ලා ගැට්ටෙන් දොට්ට පැනලා මෙතනින් මේ රැල්ල පා ගන්න යනවා. එතකොට දැන් ඔයා ගාවට රැලි එන්නේ එද්දි ඔයාට හිතනවා මේ ඉන්දියාවෙන් ඉඳන් ඉන්න රැල්ලක් මෙතනට මේ ආවේ නැහැ. එතන ළඟම තිබ්බ වතුර ටික තමයි හැමතිස්සෙම මෙතන. පැහැදිලිද කියපු? එතන ළඟ තියෙන ටිකම තමයි. ඒක හරියට මේ වගේ තරංගයක් යන්නේ පුතා අර ඔයාලා පාසලේ අර පොලිමේ ඉද්දි අර ධනිස්සෙන් මෙහෙම තල්ලු කරන්නේ නැද්ද? අපි නම් ඒ කාලේ කරනවා. අපි නෙමෙයි මේ වෙනත් ඔය විනය විරෝධී ළමයි කරනවා. නැත්තම් පොඩි තල්ලුවක් දාන්නේ. නේ? සාමාන්‍ය අර සැරපරුෂ ගුරුතුමෙක් නැත්නම් බුදුහල්පතුමා සැරයි නම් එයා කතාවක් කරද්දී ඒව කරන්නේ නේද? උසල ගහනවා පොළු. යා අවුලක් නැති තැනක නම් ඔයා මොකද කරන්නේ පොඩ්ඩක් පොඩි තල්ලුවක් දාන්න. සමහර විදුහල්පතුමා ඉස්සරහා කතා ඒත් අපේ ළමයි දැන් සමහරු කරනවා. ඉස්සරහා ගන්න පොඩි තල්ලුවක් දාන්න. එයා මොකද කරන්නේ? එයා ඊළඟ එකාට දාන්න. එයා ඊළඟ එකාට. කොහොම තල්ලුවෙන් තල්ලුවට ගිහිල්ලා ඉස්සරහ එක සමහරට බිම සෙට්ට බෝච්චි අර විදුහල්පතිතුමා ඉස්සරහ. ඌ වැටෙනකම ආන්නේ සර් සෝක් කතාව කියලා වැටෙනවා. දැන් එතනදී අර පිටිපස්සෙම හිටපු අර ළමයා එනවද ඉස්සරහට? නෑ. හැබැයි එයාගෙන් ඒ තිබ්බ ශක්තිය තමයි අර වැඩි. නමුත් දැන් ඔයාලා තල්ලු කරද්දී තරංගයට ටිකක් වෙනස් ආකාරයෙන් හැසිරෙනවා. සාමාන්‍ය තරංගයක නම් ඉස්සරහටදී ශක්තිය අඩු වෙනවා. ඔයාලගේ ගමන් ශක්තිය ඉස්සරහටදී වැඩි වෙනවා. ඔයා ඉස්සරහක තල්ලු කරාට පොඩි තල්ලුවක් දැන් මේ ඉස්සරහක අඩි 3ක් විතර විසිරලා ගිහලා ඉස්සරහම එකයි. මූට වඩා අරු මූට තල්ලුවක් දෙන්න. එහෙම නෙවෙන්නේ. තරංග වල එහෙම නෑ එන්නේ ශක්තිය අඩු. හරිද? දැන් මම කතා කරද්දී මෙතන තියෙන වාතය උතන්ට එන්නේ නෑ. මම කතා කරද්දී මෙතන තියෙන වාතය ඔහෙට එනවද? එහෙම වුණොත් කතා කර ඉඳි ගුරුවරු මැරිලා වැටෙනවා. හරි? මං කතා කරන්න වාතය ඔහෙට තල්ලු වෙනවා. මෙතන වාතය නැතු වෙනවා. පැහැදිලි නැද්ද කිව්වද? මං කතා කරද්දී මෙතන තියෙන වාතය ඔතනට එනවා නම් මෙතන තියෙන වාතය නැතු වෙනවා. එතකොට මට වාතය නැතු ඔක්සිජන් හිඟලා මැරෙනවා. එහෙම වුණොත් එන ප්‍රශ්නයක්. එහෙම වුණොත් ගුරුවරු උගන්වද්දි මාර ප්‍රශ්න. හරි අපි කතා කරමු තරංග ඇයි වාතය කිව්වේ? මෙතනින් ඔහෙට ගිහින් එහෙම වෙන්නේ මං කතා කරද්දී වෙන්නේ මෙතන තියෙන වාතය ස්තරයට පොඩි තල්ලුවක් දෙන්න. එයා අනිත් එකට තල්ලුවක් දෙනවා. ඔහොම තල්ලු දිදී තමයි. ඒක බොහොම ඉක්මනින් ශනිකව වෙන වැඩක්. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න. ඒතකොට තරංගයේ යද්දී අර මාධ්‍ය අංශු අරගෙන යන්නේ. අපිට දැනගන්න ඕන තීරයක් තරංගයකදී කම්පන දිශාවයි අන්තිම තරංගයකදී කම්පන දිශාවයි. කාගේ කම්පන දිශාවද? මාධ්‍ය අංශු. තීරයක් තරංගවල නම් තරංගයේ දිශාවට ලම්බකව තමයි මාධ්‍ය අංශ කම්පණය වෙන්නේ. ඒකත් ලියමු. තීරයක් තරංගවල ලම්බකව තමයි කම්පන. ලම්බක. මේක නම් සමාන්තරව කියලා ගමුනේ. සමාන්තර. ඒ කියන්නේ තරංගයේ දිශාවට ලම්බකව මාධ්‍ය අංශ කම්පණය වෙනවා නම් එවැනි තරංග තීරයක් තරංග. තරංගයේ දිශාවට සමාන්තරව මාධ්‍ය අංශ කම්පණය වෙනවා නම් ඒවා අන්වායම තරංග. මේකට උදාහරණත් මම දෙනවා. උදාහරණ මහා ගොඩක් නැහැ. මම නියමෙටම දෙන්නම්. ඒ ටික අනිවාර්යෙන් පාඩම් වෙන්න නේ. පැහැදිලිද? වගුවක් තියෙනව නේද? යම්කෝ වගුවට. පිටු අංකය 36. උඩම තියෙනවා. දැන් මේ තීරයක් සහ අන්වායම තරංග අපි වගුව ගත කරලා පොඩ්ඩක් කතා කරන්න යන්නේ. තරංග ආකාර දෙක දාගන්නකෝ. එකක් තීරයක් තරංග උඩින්ම දාගන්න. තීරයක් තරංග අනිත් එක අන්වායම තරංග.
දාගන්න. තීරයක් තරංගයි අන්න ඔයම තරංග. හරි. අංශු කම්පනය කියලා තියෙනවානේ. රූල් දෙකක් දීලා තියෙනවානේ. හරි. තීරයක් තරංග වල වගුවේ අංශු කම්පනය ලියන්න මෙහෙම. තරංගයේ දිශාවට ලම්බකව. හරි. කෙටියෙන් තීරයක් තරංග වලට ලිවන්නේ උඩින්ම තීරයක් තරංග අන්න ඔයම කියලා. උඩින්ම තීරයක් තරංගනේ වම් පැත්තෙන් ගත්තේ නේ. අංශු කම්පනය ලියන්න මොකද කිව්වේ මම? තරංගයේ දිශාවට ලම්බකව. ආයෙ ලියන්න ලම්බකව අංශු කම්පනය වේ. ලම්බ. තරංගයේ දිශාවට ලම්බකව. එහෙනම් අන්න ආයම් පැත්තට මොකද්ද ලියන්න වෙන්නේ පුතා? තරංගයේ දිශාවට සමාන්තරව. ඉතින් කෙටියෙන් දාගමු. හරි. සමාන. නිරූපිත රූපය තමයි මේ. මේ රූප දෙක ඔයාට තේරෙන විදිහට දාගන්න. ඉත හොඳට ඕම ඇති. වැඩිත් එක්ක. අඳින්න පාට දාන්න. නම් පාට, රෝස පාට, නිල් පාට, කළු පාට, සුදු පාට. හරි නේද? බලමු දෙන්න. දැන් බලමු උදාහරණ.
මම මෙතන ලියන්නද? උඩින්ම කළා ලියන්න. තීර්යක් තරංග වල උදාහරණ මම මෙතන ලියන්නේ. මෙහෙමයි. රූල් දෙකයිනේ තියෙන්නේ වගුව නේද? එතකොට එක රූල් එක මම මේ මම ලියලා ඉවරනකන් ඉන්න. තීර්යක් තරංග වලට එක උදාහරණයක් තමයි ජල තරංග. අනිත් එක භූකම්පන තරංග. හරි. ඊළඟ රූලට ගන්න පුළුවන් එතකොට සියලුම ඒක හැමම ලියන්නේ සියලුම වීචු තරංග කියලා ලියමු කෙටි. මේ මුත්‍රා සම්බන්ධය යන්නේ මේ. හරිද? විදුලි චුම්බක තරංග කියන්නේ. මේ දෙකක් නෙමෙයි තුනක් තියෙනවා නේ. රූල් දෙකට මේ විදිහට ලියගන්න. තීර්යක් තරංග වලට උදාහරණ ලියන්න වගුවේ ජල තරංග භූකම්පන තරංග යට රූලේ සියලුම වීචු තරංග. දැන් අන්වායම තරංග වලට උදාහරණ දෙකයි තියෙන්නේ. එකක් තමයි ධ්වනි තරංග. අනිත් එක අතිධ්වනි තරංග. එතරම් අතිධ්වනි තරංග කියන්නේ ධ්වනි තරංගයේම තවත් ආකාරයක් තමයි. නමුත් අපිට දෙකක් විදිහට කතා කරනවා නේ දෙන්නම ලියන්න. මේ දෙක ලියන්න අන්වායම තරංග. උදාහරණ ලෙස. ධ්වනි තරංග අතිධ්වනි තරංග. ධ්වනි කියන්නේ ශබ්දයට. ඒක මොනවද කියලාත් අපි වෙනම කතා කරනවා. හරි. ඊළඟට අපි මෙන්න මේ ක්‍රමයට අන්ත දෙක මොකද්ද? ගමන් කිරීමට මාධ්‍යය අත්‍යවශ්‍ය වන නොවන බව මත තරංග වර්ග කිරීමට යන්නේ. ඒකේ තියෙනවා එක දෙක මොකද්ද? එක ලියන්න යාන්ත්‍රික තරංග, දෙක ලියන්න මොකද්ද? විද්‍යුත් චුම්බක තරංග. ලියන්න. එක ලියන්න යාන්ත්‍රික තරංග, දෙක ලියන්න විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග. ඒ මොකක් මතද එහෙම වර්ග කරනවා කිව්වේ? ගමන් කිරීමට මාධ්‍යයක් අත්‍යවශ්‍ය කියන අනිවාර්යම වුණ කියන එක අත්‍යවශ්‍ය වන හෝ නොවන බව. හරි. මෙන්න මෙහෙමයි. යාන්ත්‍රික තරංග වලට පුතා ගමන් කිරීමට මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඕනා අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මාධ්‍යයක් නැත්තම් ගමන් කරන්නේ අත්‍යවශ්‍යයි කියන එකේ තේරුම ඒකයි. ඒක නැතුව බෑ. අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් ඕන. විද්‍යුත් චුම්බක තරංග වලට ගමන් කිරීමට මාධ්‍යයක් අනවශ්‍යයි කියලා නෙමෙයි ලියන්නේ අපි. අත්‍යවශ්‍ය නොවේ. ඒකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ තිබ්බත් අවුලක් නැහැ. නැතත් කමක් නැහැ. තිබ්බත් යනවා නැතත් යනවා. හරි? උදාහරණ කතා කරමු. උදාහරණ බලමු. යාන්ත්‍රික තරංග වලට උදාහරණ බලමු. දැන් අර කලින් කතා කරන්නේ උදාහරණ කීපයක් අර කලින් වගු
මොනවාද කලින් වගේ අපි කතා කරා තීරයක් තරංග වල උදාහරණ මොනවාද කතා කරේ? අන්න හරි. ජල තරංග කියන්නේ යාන්ත්‍රික තරංගයක්. ප්‍රායෝගිකව තේරෙනවනේ ඉතින් ජල තරංගයන්ට ජලය ඕනෙම. ජලය නැතු වෙන ජල තරංගයක් ගැන හිතන්න පුළුවන්. තව භූකම්පන තරංග පොළොවක් නැතුව භූකම්පනයක් එහෙම වෙන්නේ. තව මොනවද ඒකට දුන්න උදාහරණ? සියලුම විද්‍යුත් චුම්බ තරංගනේ. ඒතකොට විද්‍යුත් චුම්බ තරංග ටික ඔක්කොම එන්නේ මෙතන. ඊට පස්සේ එහා පැත්තේ දුන්නා නේද? අන්වායම තරංග වල උදාහරණ. ධ්වනි තරංගයි අතිධ්වනි තරංගයි. ඒතකොට ධ්වනි තරංගයන්ට අනිවාර්යෙන් මාධ්‍යයක් ඕන. අතිධ්වනි වලටත් ඕන. උදාහරණ දෙකක් තියෙනවා නේ. ධ්වනි තරංග අතිධ්වනි තරංග. මේවා ලස්සන්ට මෙහෙම පාඩම් වෙන්න ඕන හොඳේ. එතකොට විද්‍යුත් චුම්බක තරංග වලට උදාහරණ මොකද්ද ලියන්නේ? සියලුම විද්‍යුත් චුම්බක තරංග කියලා ආයෙ ලියලා වැඩක් නැහැ. ඒ තියෙන සියලුම විද්‍යුත් චුම්බක තරංග ටික ලියමු. සියලුම විද්‍යුත් චුම්බක තරංග මම වෙනම දෙනවා ගැමා එක්ස් පාරේ පෙන්න ඉන්නවා මයික්‍රෝ රේඩියෝ ඔක්තියන් කියලා. දැන් අපි කීපයක් ලියාගමු නිකන් හුරු පුරුදු ඒවා ටික. ගැමා කිරණ කියලා එකක් කට්ටියක් ඉන්නවා කියලා. විද්‍යුත් චුම්බක තරංග ඇතිනේ කීපයක්. එකක් තමයි ගැමා කිරණ. එක්ස් කිරණ ඒක නම් අහලා තියෙනවනේ. තව ඔයාලා අහලා තියෙන නිදි කිරණ වගේ එකක් ඒක හරියන්නේ නැහැ. පාරේ දොඩම් කිරණ කියලා එකක් අහලා තියෙනවද? දොඩම් නෙමෙයි මොනවද? ජම්බුනේ හා. පාරේ ජම්බුල නේ ජම්බු නෙමෙයි ජම්බුල. දෘශ්‍ය ආලෝකය නැත්නම් ආලෝක කිරණ කියලා කියන්නේ. දෘශ්‍ය ආලෝකය. ආලෝක කිරණ කියලා මෙතන. අවමනානේ ශුද්‍ර තරංග අහලා තියෙනවා. අදෝරක්ත දෝරක්ත කිරණ. රේඩියෝ තරංග. කිරණ තරංග කියලා අදහස් කරන්නේ දෙකම එකක් තමයි ඈ. ඒකට සෙට් වෙට වචනේ අපි ලියන්නේ ගැමා තරංග කියන්නේ ගැමා කිරණ. වෙනසක් තියෙනවා. දෙකයි කියලා ගමු කියලා. හරි. ලස්සනට හදාගන්න සටහන. අනිවාර්යෙන් වර්ගීකරණය හොඳට තේරුම් ගිහලා පාඩම් වෙන්න ඕන. අනිත් කාරණාව තමයි උදාහරණ අනිවාර්යෙන් වුණ. තියෙන්නේ ටිකයි. දැන් වර්ග දෙකටම දැම්මේ එකම ටික තමයි කරකෝ දැම්මේ. හරියටම දැන් මේ ටික මේ විද්‍යුත් චුම්බක තරංග නම් මම පාඩම් කරන ශ්‍රේණියක් වශයෙන් ලස්සනට දාලා ඒකට පොඩි කෙටි ක්‍රමයකට දෙන්න අර මං කිව්වේ ගැමා එක්ස් පාරේ පේන්නේ ඉන්නවා මයික්‍රෝ රේඩියෝ ඔක්තියන් කියලා. ඒක මම එතනදී කියලා දෙන්න. දැන් කොහොම යමුකෝ. මොනවද? වැඩනේ? නැද්ද? වෙලාවක් කියනවා මම ඔරලෝසු පිටියේ. අපේ තාම ඔරලෝසු බඳින්න බෑ අතේ. බයොලොජි
හරි. තව චුට්ටක් කතා කරලා ඉන්ටර්වල් එකක් දෙන්න. හරි. දැන් ඔය තියෙනවා සංක්ෂිප්තව තරංග වර්ගීකරණය සම්බන්ධ සටහන කියලා. ඕක ඔය විදිහට දෙන්න පුළුවන් විභාගයට හිස්තැන් පුරවන්න. හරි? මේ ටික හරිද පුතේ? තව ලියන අය අත උස්සන්න. කවුරුත් නැහැ. හරි. දැන් තරංග වර්ගීකරණ සටහන කියන්නේ ඔය වර්ග දෙකකට අපි මේව වර්ග කරානේ. ඔය වර්ග දෙකම එකම සටහනකට දාලා අපි ඉගෙන ගන්න යනවා. බලන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම ඔන්නෝම දෙපැත්තට වර්ග කරලා හරිද? එතකොට මේ පැත්තට එන මොකක් හරි දාලා නැවත මේ පැත්ත එක ඔන්නෝම ආකාර දෙකකට වර්ග කරලා එහා පැත්තේ එහෙම කරලා නැහැ. හරි. එතකොට මේ පැත්තට එහෙනම් එන්නම ඕන යාන්ත්‍රික තරංග කියලා. ඒ ඇයි කියලා මම කියන්නම් අන්ත. එහෙනම් මේ පැත්තට යාන්ත්‍රික තරංග නම් එහා පැත්ත අන්න හරි වීචු තරංග විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග දැන් නැවත වර්ග කරන්න පුළුවන්. දැන් යාන්ත්‍රිකයි විද්‍යුත් චුම්බකයි කිව්වේ අර ගමන් කරන්න මාධ්‍යයක් ඕනද අන්න අත්‍යවශ්‍යද නැද්ද කියන එකම. ඒතර මම නිකන් පොඩි සටහනක් වශයෙන් මම මෙහෙම දාන්නම් මෙතන මාධ්‍යයක් මෙයාට යාන්ත්‍රික තරංග වලට මාධ්‍යයක් ඕනෙමයි අනිවාර්යෙන්ම. විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍යයක් තිබ්බත් යනවා නැතත් යනවා. කොහොම නිකන් මම ඔහොම සලකුණක් දාන්නම් ඈ. ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ නිල් පාට ඒවා. දැන් හදිස්සි වෙන්න එපා ඒක. වෙලාවක් දෙන්න. කියන්න එපා. හරි හා. හරි. දැන් එතකොට තව ක්‍රමයකට වර්ග කරන්නේ අපි මොකද්ද? තීර්යක සහ අන්වායම කියලා. එහෙනම් යාන්ත්‍රික තරංග සමහර වෙලාවට තීර්යක ආකාරයේ යාන්ත්‍රික තරංග. සමහර වෙලාවට අන්වායාම ආකාරය. එහෙනම් ඉතින් මේ පැත්තත් දෙකට බෙදෙන්න ඕන නේද? ඒක බෙදලා නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මං කරුවක් පායලා ලියනවා. සියලු වීචු තරංග තීර්යක ආකාරයේ වේගය. ඔක ඔහොම තමයි අපි අර ලිව්වේ අර වගුවේදී තීර්යක තරංග පැත්තට උදාහරණ ලියද්දී අර අන්තිම උදාහරණ ලිව්වේ කොහොමද බලන්න? සියලුම වීචු තරංග. ඒ කියන්නේ සියලුම විද්‍යුත් චුම්බක තරංග මොනවද? තීර්යක ආකාරය. එහෙනම් අන්වායාම ආකාරයට යන විද්‍යුත් චුම්බක තරංග තියෙනවද? නෑ. එහෙනම් මේ කාලේ දෙකට බෙදන්න බෑ. බෙදනවා නම් ඉතින් එකකට තමයි බෙදන්නේ. මොකක්ද බෙදන්නේ? තීර්යක තරංග. මේක විභාගේ පට්ට පොයින්ට්. තරු පොයින්ට් එක. මතක තියාගෙන ගියේ නැතත් තරු එනවා කියලා. හරිනේ? රයිට්. දැන් අපි ඕන්නම් මෙතනම උදාහරණ ටිකක් නිකන් try කරමු ලියන්න. ඉතර උඩ තියෙනවද? තියෙනවා. තීර්යයක් වලට ඒ කියන්නේ යාන්ත්‍රික වන තීර්ය. ජල තරංග. මම කෙටි ඉල්ලන්නේ ජල. භූකම්පන. බලන්න ඔය දෙක තීර්යයක් ආකාරයෙන් යන යාන්ත්‍රික තරංග. මාධ්‍යයක් ඕනෙද?
හරි අපි එනම් පොඩි විවේකයක් ගමු. එතකොට අපි ගමු 2:15 දක්වා. 2:04 වෙලාව නේ. ආය 2:20.
හරි අපි පටන් ගමු නේද? පටන් ගමු. තව පොඩි මාතෘකාවක් කතා කරමු පිටු අංකය 31 යටම. ස්ලිංකිය මගින් තරංග ආදර්ශනය කිරීම. ස්ලිංකිය සමහරව අර ඔක කියන්න ලේසියට සිලිංකිය කියලාත් කියනවා. සිලිංකිය නෙමෙයි පුතා ස්ලිංකිය. සිලිංකිය නෙමෙයි මොකද්ද? ස්ලිංකිය. හරි. මෙන්න මෙහෙමයි. පුතේ මේ ස්ලිංකිය කියන්නේ අඩි ස්ප්‍රින්ග් එකක් කියලා හිතන්න. ස්ප්‍රින් එක දන්නව නේද? ස්ප්‍රින්ග්ස්. මේක මේ වාහනේ බොහෝ විට මල නොබදින වාහනේ වලින් හදපු ස්ප්‍රින් එක. මේ බලන්න ඔන්න ඔහම තියෙන එකක්. හරි. හරි මේ බලන්න. ආගම් බබල ආගම්. අපි ස්ලිංකිය එක තැනකින් මෙතන අපි සවි කරමුකෝ. දැන් මේසයක් උඩ වගේ තියලා මෙතන සවි කරමු ඈ. මොකද එහෙම අර තනි කෙලින් මෙහෙම අල්ලන් ඉන්න බෑ මේක ඇදගෙන වැටෙනවා. මේක හරි ෂෝක් මේ ඉස්කෝලේදී මේක දැක්කොත් ගෙනාවොත් බලන්න ඒක අර මෙහෙම ලං වෙලා තියෙන සෑහෙන්න අදින්න පුළුවන්. හරි. මේ ස්ලිංකිය කෙලවරින් අල්ලලා අගන්න පුතේ. කෙලවරින් අල්ලලා ස්ලිංකියට සමාන්තරව දැන් ස්ලිංකිය තියෙන මෙහෙම ස්ලිංකියට සමාන්තරව මේ දිශාවට කම්පණය කරනවා. එතකොට හරියට දැන් තරංග යන්නේ මෙහෙට ස්ලිංකිය පිළිමෙත් එහෙට මේ දිශාවටම කරොත් අපිට අන්වායාම තරංග හදා ගන්න පුළුවන්. එතකොට ස්ලිංකිය කොහොමද කම්පණය කරන්න ඕන අන්වායාම තරංග හදන්න? ස්ලිංකියට සමාන්තර. එතකොට ලස්සන්ට මේකේ ඇකිලෙනවා දිගහැරෙනවා ඇකිලෙනවා දිගහැරෙනවා ඇකිලෙනවා දිගහැරෙනවා ඔන්න ඔහොම තරංගයක් ලස්සනයි වැඩි. ඊට පස්සේ අපිට මේකෙම ඕනනම් තීර්යක් තරංග හදාගන්න අපි ස්ලිංකිය අර වගේම කෙලවරින් අචලව තියලා සම්බන්ධ කරලා මේක මෙන්න මේ අත. ඒ කියන්නේ මේ අතර කියන්නේ මොකද්ද? ලම්බක. ස්ලිංකියට ලම්බක කම්පණය කර මොනවාද? තීර්යක් තරංග හදාගන්න පුළුවන්. එතකොට මේ ස්ලිංකියේ මෙන්න මෙහෙම ඔන්න ඔහොම වගේ උඩ පැනීමක් එක්ක තරංගය. හරිනේ? ඔක පොඩ්ඩක් ලියාගන්න. හරි. ලියන්න රූප අඳින්න ඕනේ. ඔහොම රූපයක් උතන දාලා තියෙනවානේ. ලියන්න ස්ලිංකිය මගින් ඔය මොකද්ද තියෙනවනේ තරංග ආදර්ශනීය කියලා. එතන ලියන්න තර ලකුණක් දාලා එක වාක්‍යයක් මෙහෙම. ස්ලිංකිය කෙලවරින් අල්ලා ස්ලිංකිය කෙලවරින් අල්ලා ස්ලිංකිය කෙලවරින් අල්ලා එයට සමාන්තරව එයට සමාන්තරව කම්පනය කළ විට එයට සමාන්තරව කම්පනය කළ විට මොනවද? අන්වායම තරංග ඇති වෙනවා. අන්වායම තරංග ඇති වෙනවා. සමාන්තරව එයට සමාන්තරව කම්පනය කළ විට අන්වායාම තරංග ඇති වෙනවා. නැවත කියන්නම්. ස්ලිංකිය කෙලවරින් අල්ලා එයට සමාන්තරව කම්පනය කළ විට අන්වායාම තරංග ඇති වෙනවා. දැන් ඉතින් ඕකේ අනිත් විදිහ ලියන්න බලන්න. තව වාක්‍යයක් වශයෙන් තර ලකුණක් දාන්න. කොහොමද? ස්ලිංකිය කෙලවරින් අල්ලා තව වාක්‍යයක් ලියමු. අන්න. ස්ලිංකිය කෙලවරින් අල්ලා එයට ලම්බකව. ස්ලිංකිය කෙලවරින් අල්ලා එයට ලම්බකව. එයට ලම්බකව කම්පනය කළ විට තීර්යක් තරංග ඇති වෙනවා. හරි.
දැන් නම් ටිකක් විශේෂ කරුණු ගොඩක් එක දිගට ආවත් වගේ ටිකක් බරගතියක් වැඩි ඇති. කමක් නැහැ. පොඩි කොටසක් තියෙනවා ඒකත් කරමු. හරි. අමුත. අද දෙන්න. ඊළඟට තඩි නෑ. අපි ඔය අපි අස්සන ගන්න. අදි පුහුණුවක් වගේ. හරි. හරි. ඊට පස්සේ මුදේ අපි කතා කරනවා තරංග වල ලාක්ෂණික කියලා එකක්. හරි. බලමුකෝ. ඔගේ තියෙනවා මෙන්න මෙහෙම එක. නෝම මැද කඩ ඉරක් වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ගිහිල්ලා තියෙනවා. මං අනිද්දි පොඩ්ඩක් සමමිතික ගති එහෙම නැති වෙලා යනවා. ඉතින් ඔය ඉතින් හිතන්නේ. එතන වෙලා කොයින් බේරනවද? මේ මොකද්ද මේ සමනල කඳු පන්තියද? මේ පෙන්ලා තියෙන තරංගයක්. හරිද? එතකොට ඔය උතන දාලා තියෙන වගේක් තමයි මේ මාත් දාලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම ඊතල ටිකක් දාලා තියෙනවනේ. ඊතලයක් තියෙනවා මෙහෙම. නොහොම ඊතලයක් තියෙනවා. අව ඊතලයක් තියෙනවා මෙන්න මෙතන ඉඳලා මෙතනට වගේ සෙට් වෙන්න ඕන ඔහොම. හරි. ඊට පස්සේ තියෙනවා මෙතනට ඊතලයක්. ඔය අනවශ්‍ය වෙලට නවත්තන්න. පස්සේ ඔය කරගන්න. ඊට පස්සේ මෙතනට ඊතලයක්. ඊට පස්සේ මෙතනටත් ඊතලයක් තියෙනවා මම මේ හරිය එක දාන්නේ ඈ අර කඩේ. ඔය ටික අඳුර ගන්න ඕන. මේ තියෙන්නේ තරංගයක්, ජල තරංගයක් කියලා හිතන්නකෝ පුතා. හරිද? right. එතකොට ජල තරංගයක් කියලා හිතුවොත් හරි. ජල තරංගයක් කියලා හිතුවොත් ඒකට අනුරූපව අපි අඳුර ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඊට අමතරව මේ රූපයෙන් අඳුර ගන්න බැරි ඒවා ටිකකුත් තියෙනවා. මේක මම අතින් පස්සේ කියන්නන්නේ දෙක නිකන් අදහස. සර් තරමක් අඳින්න. මං තරමක් අඳින්න. මේ අවුරුදු 20 නේ ඔය කියන්නේ. ඉදාට ගෑන ළමයි රෙද්දා. අද රෙද්දා අඳිමු. එහෙම නෙවෙයි. ඔය වගේ වැඩක් කරලා. අපි එහෙම එකක් කතා කරමු. හරි හරි. අවුරුදු 20ක් ගැන ඔය අහන්නේ මේ එක මස්. පන්ති ඉවරුනාට පස්සේ කියන්න. හරි. හරි හරි. හරි පුතේ මේ දැන් මේ වගේ තරංගයක මේ මැද්දේ තියෙන කඩ රේඛාව මොකද්ද? මේක ජල තරංගයක් නම් ජල තරංගය ඇති වෙන්න කලින් අර පෘෂ්ඨය අර හෙල්ලෙන්නේ නැතුව නේද? අර සමතුලිතව තියෙන අවස්ථාවනේ. ඒ කියන්නේ දැන් මේකේ රැල්ලක් නැත්තම් ජල තරංගයක් නැත්තම් මෙන්න මේ විදිහට කඩ ඉර ආකාරයෙන් තමයි ජල පෘෂ්ඨය තියෙන්නේ. අන්න ඒ පිහිටුමට අපි කියනවා පුතා මධ්‍ය පිහිටුම. නැත්තම් මධ්‍යස්ථ පිහිටුම. ඉස්සෙල්ලා මේක අඳුර ගමු. ඒක මධ්‍යස්ථ පිහිටුම නැත්තම් මධ්‍ය පිහිටුම කියන්නත් පුළුවන්. එතකොට දැන් මධ්‍යස්ථ පිහිටුම තියෙද්දි ඒකට එතනින් උඩටත් යනවා තරම් පල්ලෙහාටත් යනවා. ඕක නෙමෙයි. එහෙම උඩ පහළයක්දී යන උඩම තැනට, ඒ කියන්නේ මුදුනම තැනකට. මුදුනම තැනකට අපි කියනවා පුතා ශීර්ෂයක්. ශීර්ෂයක් කියන්නේ. එහෙනම් මේකත් මේ මුදුනත් ශීර්ෂයක්. මේකත් ශීර්ෂය. හරිනේ ඉතින් ශීර්ෂ කියන්නේ හිසනේ ඒතකොට උඩ. හරි. පල්ලෙහෙම තැනක් තියෙනවා නම් ඒකට අපි කියනවා නිම්නයක්. නිම්නයක් මම ඒක වචනේ නිම්නේ කියලා දැම්මා. එහෙනම් මේකත් නිම්නයක්. මේකත් නිම්නයක්. මේකත් ඒක නිම්නයක්. මෙතන කියන්නේ මධ්‍යස්ථ පිහිටුමක් කියන්නේ. හරි. ඊළඟට මෙන්න මේ මධ්‍යස්ථ පිහිටුමේ සිට අංශුවක් ලබන උපරිම විස්ථාපනය අපි විස්තාරය කියලා හඳුන්වනවා. මොකද්ද විස්ථාපනය? මධ්‍යස්ථ පිහිටුමේ සිට අංශුවක් කියන්නේ මාධ්‍ය අංශුවක් යන උපරිම ඍජු දුර. ඒ කියන්නේ ඍජු එකක් නේද අපි විස්ථාපනය කියලා කරන්නේ. අන්න ඒකට අපි කියනවා ඒ
මධ්‍යස්ථ පීඨමේ සිට අංශුවක් ලබන උපරිම විස්ථාපනයට අපි කියනවා මොකද්ද? විස්තාරය කියලා. එහෙනම් මේක මොකද්ද? විස්තාර. විකාරය නෙමෙයි. විස්තාර. බොහෝ දුරට විස්තාරය අපි නම් කරන්නේ ඔතන නෙමෙයි මෙන්න මේ වගේ තැනකින් උඩට. හරිනේ ඉතින් උඩට ගියත් ඒ යන දුරම නේද පල්ලයට ගියත්. ඒතර මෙතන ඉඳන් මෙතනට යන කොටසත් එකම ගාන ඒකම තමයි මෙතනත් තියෙන්නේ. දෙකම විස්තාරය තමයි. මේකත් විස්තාරය කියලා ගන්න පුළුවන්. මෙතන ඉඳන් මේකත් විස්තාරය. මෙතන ඉඳන් මෙහෙම බැලුවොත් විස්තාරය. හරි. ඊට පස්සේ මෙන්න මේක. අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුරට අපි කියනවා තරංග ආයාමය කියලා. අනාත නෙමේ අනුයාත. අනුයාතයි කියන්නේ මොකද්ද පුතා ගණිතයේදී? එක ළඟ පිහිටිනේ. එක ළඟ පිහිටි. අනුයාතී රට්‍ය සංඛ්‍යා දෙකක් කිව්වොත් 2.7. නේ? ඒ වගේ. එක ළඟ පිහිටන අනුයාත අනුයාත ශීර්ෂ දෙකක්. මේකත් ශීර්ෂයක් මේකත් ශීර්ෂ. දෙකක් අතර දුර තරංග ආයතන. නැත්නම් ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන. වැඩේ පැහැදිලි. හරිනේ? අනුයාත කියන්නේ මෙතනයි මෙතනින් අරගෙන බෑ. එක්ක මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට්. නැත්නම් මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට් එක. නැත්නම් මේ පොයින්ට් එකේ ඉඳන් මේක. තේරෙනවනේ බැලු බැලමට මෙතන ඉඳන් මේ තියෙන ગેප් එකම තමයි නේද මෙතනටත් තියෙන්න ඕන. මං හඳපු කිය වෙනස් ඇති. මෙතන ඉඳන් මේ ગેප් එකමයි නේද මෙතනටත් තියෙන්න ඕන. ඔව්. ඒක තමයි තරංග. වැඩේ පැහැදිලි. හරි? මේකේ මොනවා හරි නොතේරුණා නම් මේ කියපු වගේ එකක් හරි පොඩ්ඩක් අතුස්සන්න පොඩ්ඩක්. පොඩ්ඩක් නෑ. අපි නිකන් බලමුද මේ වගේ මයිනේ ඒකකයක් මොනවා හරි තියාගන්න පුළුවන් නම් අපි බලමු ඒක. විස්තාරය කියන්නේ යම් විස්ථාපනයක් නේ දුරක් නේ. මේක මීටර වලින් මයිනේ. තරංග ආයතන ඒක දුරක් නේ. නැත්නම් විස්ථාපනයක් ඍජු දුරක්. ඒකත් මේ. ශීර්ෂය කියන්නේ පොයින්ට් එකක් නේ. ඒවට ඒක ගන්න බෑනේ නිම්නයත් ඒක. මධ්‍යස්ථ පිහිටුමත් එහෙම අපි ගන්න එකත් තරහ පිහිටුමක් නේ. හරි. ඔය ටික නම් කරගමු පුතේ. ලස්සන දාගන්න. හරි. දැන් අපි ඔය එක්කව හඳුන්වාගමු ඈ. හරි. ඔය අතට ලියාගමු. තරංග ආයාම. මේ විතරක් මේ සංකේත දැම්මොත් අපිට ලියා ලේකි කියලා එනවා.
තරංගායාමයේ දානවත්තා සක්කේද නැක්ක. මේක ඉන්නේ හොඳයි ලැක්කලියෙන් ඉතමතරා හරි ලැංග අක්කේ කරගන්න. ඉස්තාරේකක් මේක වෙනස් වෙන්නේ ඒවට ඒක ගන්නවා. විතරයි අනිතරෝනේ අක්කේවලදී අපි අඳුරගමු. එතන පෙන්නන්න බැරි චෝරීකුත් කියන්නේ විදියට. හරි තරංගායාම කියන්නේ අනිවාර්ය විකාශ ඊක්ෂ දෙකක් ඊක්ෂ දෙකක් නිම්න දෙකක් ඊක්ෂ දෙකක් නිම්න දෙකක් අනිවාර්ය ඊක්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර විස්තර පරිවර්තන අර්ථක පිළිමේ අර්ථක පිළිමේ සිට අර්ථක පිළිමේ අංශුවක් ලබ ආත්‍යන්ත අර්ථක පිළිමේ මාත්‍යන්ත ලබන උපරිම විස්ථාපනය අපේ මං කියන්න නැවත තරංගායාමය කිව්වේ මොකද්ද පුතේ? අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර. විස්තාරය කිව්වේ මධ්‍යස්ථ පීඨමේ සිට මාධ්‍ය අංශුවක් ලබන උපරිම විස්ථාපනය. හරි ඊට පස්සේ තරංග වේගයෙන් ඒක ලේසි. දැන් වේගය කියන්නේ දැන් වස්තුවක වේගය කියලා හෙවොත් මොකද්ද වේගය කියන්නේ? ඒ වස්තුවේ එකක කාලයකදී ගෙවා යන දුර. කියන්නේ එන මෙහෙම. තරංගයක් එහෙම පටන්. තරංගයක් ඒකක කාලයකදී ගෙවා යන දුරයි. ආවර්ත කාලයේ තරංග සංඛ්‍යාතය ලියමු ලිව්වට පස්සේ කියලා දෙන්න. පුතා තරංග වේගය මයින් ඒකකයක් එතනම ලියාගමුද? මොකක්ද ඒක? ms ඍණ 1. ඊට උඩින් අපි විස්තාරය ලියුවා. විස්තාරය මයින් ඒකකය මීටර m. තරංග ආයාමයත් මීටර. ඒක සිම්පල් ඈ. ආයෙ කියන්නම් තරංග ආයාමයේ මයින් ඒකකයක් ලියුවා එතන මීටර. විස්තාරයත් මීටර නේ. ඊට පස්සේ තරංග වේගය ms ඍණ 1. ආවර්ත කාලයට ලියමු අර්ථ දැක්වීම. තරංගයක් එක් චක්‍රයක් එක් වටයක් කියන්නත් පුළුවන්. තරංගයක් එක් චක්‍රයක් එහෙම නැත්නම් එක් වටයක් සම්පූර්ණ කිරීම. තරංගයක් එක් වටයක් නැත්නම් එක් චක්‍රයක් සම්පූර්ණ කිරීම. ගත කරන කාලය. ඉතින් කාලයක්නේ මයින් එකකේ මොකක් වෙන්නද? තත්පර s මම කියලා දෙන්නම් ඒක. තරංග සංඛ්‍යාතය ක්ලියර් වෙනවා. තරංගයක් ඒකක කාලයකදී සම්පූර්ණ කරන වට ගණනයි නැත්නම් චක්‍ර ගණනයි.
වට ගණනයි නැත්නම් චක්‍ර ගණනයි. හරි. ආවර්ත කාලය බලමුකෝ. ආවර්ත කාලය. මෙන්න මෙහෙමයි. දැන් එක් වටයක් වගේ කතාවක් කිව්ව නේද? මේක එහෙම වට පේනවද? පේනවා. මේ බලන්නකෝ පුතා. මේ කෝම් පිට්ටුව ගැහුවා වගේ තියෙන වට භාගයක් නේ. හරිද? ඇදයි නමුත් ඉතින් වට භාගයක්. ඒතර මේ තව වට භාගයක් නේද? එහෙනම් මේ දෙක එකතු වුණාම එක වටයක්. දැන් පැහැදිලිද? තේරුණාද? එතකොට අපි හිතමුකෝ මෙතන ඉඳලා මෙතනට යන්න මෙයාට තත්පර 5ක් යනවා කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් ඔහොම වෙන්න තත්පර 5ක්. එන එයාගේ ආවර්ත කාලය තත්පර 5. හරි? එක වටයක් යන තත්පර. පැහැදිලිද? සිම්පල් කරන්න. හරිනේ? ඊළඟට මොකක්ද කිව්වේ? සංඛ්‍යාතය. ඕක හරි වැදගත් නේ. කියන්නේ සංඛ්‍යාතය කියන එක තමයි තරංගයක් ගැන අපි විශේෂයෙන්ම කතා කරන ලක්ෂණය වෙන්නේ. ඔය තරංග ලාක්ෂණිකනේ. තරංගවල ලක්ෂණ. සංඛ්‍යාතය කියන්නේ ඇත්තටම වේගය වගේ එකක්. දැන් වේගය කියන්නේ එක තත්පරයකට මේ 1s එක තත්පරයකට යන දුරනේ. හරි? එක තත්පරයට යන දුර. මම මෙතන ලියන්නේ ඈ. වේගය කිව්වේ මොකද්ද? වේගය කියන්නේ 1s නැත්නම් තත්පර එකකදී යන දුර කීයද කියන අදහස. සංඛ්‍යාතය කියන්නේ වේගය වගේ එකක්. තරංග වලට විශේෂයෙන් කතා කරන එකක්. ඒකත් අපි බලන්නේ තත්පරයකට. තත්පරයට යන දුර නෙමෙයි බලන්නේ වට ගණන බලන්න. පැහැදිලිද? තේරුණාද? අපි මෙහෙම ගමු. අපි හිතමුකෝ මෙන්න මෙතන පිට මෙතන දක්වා. ඔන්න ඔය පරතරය සඳහා මෙයාට වැය වෙලා තියෙනවා කියලා තත්පර එකක්. එහෙනම් මට කියන්න මෙයා තත්පරයට කොච්චර වට ගානක් ගහනවද කියලා? තත්පරයට වට කීයක් ගහනවද? මෙතන මේ වටපළුවයි මේ වටභාගයයි එතකොට එක වටයයි මේ අනිත් වටභාගයේ අනිත් මේ කොළ පාට දෙක එකතු වුනහම එක වටයයි නිල් පාට තව වටයක්. එහෙනම් මෙයා තත්පරයට වට කීයද? 2යි. දැන් පැහැදිලිද? එහෙනම් මෙයාගේ සංඛ්‍යාතය අපිට කියන්න පුළුවන් 2යි කියලා. හරිනේ? 2යි මොනවද? තත්පරයට නේද? තත්පරයට වට 2යි කියලා එහෙමනේ කියන්නේ. තත්පරයට වට 2යි. එහෙනම් අපිට සංඛ්‍යාතය කියන්න වෙන්නේ තත්පරයට කියලා. සංඛ්‍යාතය අපිට කියන්න වෙන්නේ පුතා කියන්න වෙන්නේ 2යි තත්පරයට කියන්න වෙන්නේ s ඍණ 1. එහෙම කියන්නේ නේ? කාලයෙන් බෙදලා ගන්නවා කියන්නත් පුළුවන්. නැත්නම් තත්පරයට කියද්දී අපි දන්නවා s ඍණ 1 කියලා ඔක කිව්වේ. හරි? එහෙනම් සංඛ්‍යාතයේ -1 එකගේ මොකද්ද පුතා? සංඛ්‍යාතයේ -1 එකගේ මොකද්ද? s ඍණ 1. සංඛ්‍යාතයේ -1 එකගේ මොකද්ද? s ඍණ 1. හෝ අප ඉවස ගන්න පොඩ්ඩක්. ඔය තත්පරයට කියන එක s ඍණ 1 කියන එක විලියම් හර්ට්ස් ගරු කිරීමක් වශයෙන් හර්ට්ස් කියලා අපි නම් කරනවා. capital H simple Z. හරිනේ? එහෙනම් ඒකගේ ඔහොමම දාගන්න. දැන් s ඍණ 1 සමානයි හර්ට්ස්. ලියනවා නම් මේක ලියන්නේ හර්ට්ස් කියලා. හරිනේ? හරි. මානසිත ඇතිනේ. සමීකරණ ටිකක් තියෙනවා. ඒක අපි කතා කරමු. YouTube එක පොඩ්ඩක් යන්නේ. තියෙනවා නේද? ඒ විනාඩි 10ක්. මම ඔල්ලෝසුව ගෙනා. 9ක්. හරි ගන්න YouTube එක. ඊවෙනි ප්‍රශ්නේ 2000 කරේ. ඊයේද අද කරන්න තියෙන්නේ. 20 21 කරමු. 20 21
ලබන සතියේ දැන් අලුත් ටියුට් කිව් එකක් කරන්න අපි පටන් ගන්නවා ටියුට් කිව් නම්බර් 3. ඒතර 20 21 කරපුවාම ඇති ඊටු ටික ඔයාලට ගෙදරින් හරි කරගන්න පුළුවන්. හරි 20 21 කරමු. හරි ටියුට් කිව් එකේ 20 21 ප්‍රශ්න දඩස් කාලා කරමු. හරි මත් එක හදාමුද 20. හරි ග්ලූකෝස් ද්‍රාවණයක් තියනවලු මම ග්ලූකෝස් කියලා ලිව්වා. ඒකේ පරිමාව 0.5යි. ඝන ඩෙසිමීටර වලින් දීලා තියෙනවා. එහෙනම් ලේසි පරිමාවක් අය හදන්න දෙයක් නැහැ. ග්ලූකෝස් ග්‍රෑම් 18යි අහන්නේ සාන්ද්‍රණය. එතකොට සාන්ද්‍රණය සමානයි C සමානයි N බෙදීම V. ඒ කියන්නේ සාන්ද්‍රණය සමානයි මවුල ගන්න බෙදීම පරිමාව. එතකොට උඩට එන්න ඕන මවුල ගන්න මවුල වල. මෙතනට එන්න පරිමාව එක ඝන ඩෙසිමීටර වලින්. මතකයි කතන්දරේ? හරි. එහෙනම් දැන් මේක නම් ඝන ඩෙසිමීටර වලින් දීලා තියෙනවා. ඒකට මේක සෙට් වෙනවා. හැබැයි මවුල ගානක් දීලා නැහැ. ග්‍රෑම් ගානක් දීලා තියෙනවා. ඒතකොට ග්‍රෑම් ගානක් දුන්නොත් මවුල ගාන හොයාගන්න අපිට දැන් පුළුවන්. රයිට්. ඉස්සලාම කරමු මෙන්න මෙහෙම එකක්. C6H12O6 සම්බන්ධව එයාගේ මුලින්ම අපි හොයාගමු සාපේක්ෂ අනුකෘෂිකා. ඒක ඇත්තටම හොයන විදිහ අපි දන්නවනේ. නේ? VGI කාබන් වල 12යි මේකේ දීලා නැහැනේ වරහන් තුල. දෙන්න ඕන නේද? 12යි 12 කොහමද? අපි දන්නවා 180යි. දැන් උත් වෙන්න දෙයක් නැහැ. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය කීයද? අන්න හරි 180ම තමයි GMOL වෙන්නේ. හරි. දැන් මෙහෙම ගමුද? අර සමීකරණ ඩිස් බෙදීමස් දාන්න පුළුවන්. එහෙම නැතුව මෙහෙම ගමුකෝ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? 180යි ග්‍රෑම් කියන්නේ එතන තියෙන්නේ මවුල එකයි. එහෙමනේ කියන්නේ. හරි මේ 180යි. මවුලයට ග්‍රෑම් 180. මවුලයට 180. හැබැයි අපේ කතාවේ තියෙන්නේ ග්‍රෑම් 18. එහෙනම් අපිට තේරෙනවා එතන තියෙන්නේ මවුල 0.1. එහෙම තේරෙනව නේද? 10න් පංගුවන්නේ පුතා මෙතනට ආවේ. එහෙනම් මෙතනත් 10න් පංගුව. සිම්පල්. දැන් මේ වෙගේ තේරෙනවා ඔයාලට. දැන් කලින් උත්තර තේරුන්නේ නැහැ නේ දැන් පුළුවන්. හරි? එහෙනම් C සමාන n බෙදීම v. n දාම අරක. කීයද 0.1යි මවුල. පරිමාව 0.5යි ඝන ඩෙසිමීටර. දශම තියෙද්දි ටිකක් කරදරයි වගේ නම් ඉතින් මෙහෙම කරගන්න. මෙහෙම බෙදන්න පුළුවන්. දෙපැත්තම 10න් ගුණ කරන්න උඩයි යටයි. එතකොට අපිට එනවා 1 බෙදීම 5යි මෙයා වරින් උඩට ගිහින්. එතකොට මවුල ඝන ඩෙසිමීටරය. ඕනනම් කෙනෙක්ට මේක සුළු කරලා 0.2යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා ගන්නත්. ඝන ඩෙසිමීටරයට මවුල 0.2. හරිද ළමයි? හදාගන්න. අතාරින්න එපා ඈ. වැඩේ කරන්න.
21 වෙනි ගාන. ඒක හදමු පස්සේ මේ වදින වෙලාව 21 වෙනි ගානේ දීලා නැහැ. ඒකේ වරහන් ඇතුලේ ලියන්න සෝඩියම් සමානයි 23යි. ඔක්සිජන් සමානයි 16යි. හයිඩ්‍රජන් සමානයි 1යි. ඒව ඕන. ගෙදරින් හදන්න. අර තොරතුරු දාගන්න. අනිත් ඒවාට තොරතුරු දීලා නැහැ. ඒක හොයාගන්න පුළුවන් නේද? හරි. හරි එතකොට මේ අහන්න ඉමේජ් අස් කරගන්න. ඔතනින් අපි අද 12 වෙනි දවසක් විදිහට තමයි පන්ති ඉවර කරන්නේ. එතකොට දවස් 12ක් මේ විදිහ අපි කරලා තියෙනවා 11 වෙනි. හරිනේ? ලබන සතියේ පන්ති තියෙනවා. දැන් මෙහෙම එකක් කරනවා. හෙට දවසේ මම ඔන්ලයින් අයට හෙට දවසේ මේ 12 වෙනි දවසේ එයාගේ ඔන්ලයින් ගෲප් එකට දානවා. ඊට පස්සේ මම ඔන්ලයින් අයටයි ෆිසිකල් අයටයි ගෲප් දෙකක් තියෙන්නේ. වෙන වෙනම මේ දවස් 12 වීඩියෝස් ටික පිළිවෙලින් දානවා. එතකොට විභාගයට කලින් දාන්නේ අවුරුදු නිවාඩුවක් එනවා. පැහැදිලිද? සතියක් තිබ්බම ඇති නේද බලන්න. සති දෙකක්. හරි. ඒ කියන්නේ අවුරුදු සතියයි මේ සතියයි දෙනවා. සති දෙකක් යනකම් බලන්න පුළුවන් මේ වීඩියෝ. හරිද? එතනින් පස්සේ බෑ. හෙට දානවා. 12ම දානවා පිළිවෙලට. ඔන්ලයින් අයට දානවා ෆිසිකල් අයට දානවා. හරිනේ? ලබන සතිය පන්ති තියෙනවා. ඊළඟ සතියේ ඒත් පන්ති තියෙනවා. දිගටම පන්ති තියෙනවා. හරි එහෙනම් නෙයිඩම්. හරි අයිබෝවන්